මේක හරිම ලස්සන වගේම හිතට වදින කතාවක්. ඉස්කෝලේ විභාග ඉවර වෙච්ච යාළුවෝ 4 දෙනෙක් හෝටලයකට වෙලා පොඩි පාටියක් දානවා. ඒ අතරේ මේ 4 දෙනා නියම පොරොන්දුවක් වෙනවා. ඒ තමයි අදින් අවුරුදු 40කට පස්සේ ජනවාරි 1 වෙනිදා අපි 4 දෙනා ආයෙත් මේ හෝටලයටම හම්බ වෙන්න එන්න ඕනේ කියලා. ඒ වගේම තව කොන්දේසියකුත් දැම්මා. හැබැයි අන්තිමට එන එක්කෙනා තමයි මුළු බිලම ගෙවන්න ඕනේ කියලා. ඔක අහගෙන හිටපු එතන වැඩ කරපු වේටමල්ලිත් hina වෙලා කිව්වා මමත් ඒ කාලේ වෙනකම් මෙතන හිටියොත් ඔයාලගේ හමුවීම බලන්න ආසයි කියලා. කාලය ගෙවිලා ගියා. අවුරුදු 40ක් ගෙවුණා. පොරොන්දු වුණ විදිහටම ජනවාරි 1 වෙනිදා පළවෙනි යාළුවා හෝටලයට ආවා. හැබැයි දැන් හෝටලය ලස්සන ලොකු තැනක් වෙලා එයා උතන බල ඔද්දි වයසක මහත්තයෙක් ඇවිත් කතා කළා. ඒ තමයි අර එදා හිටපු වේටර්. දැන් එයා තමයි හෝටලේ අයිතිකාරයා. කව වෙලාවකින් තව යාළුවෝ දෙන්නෙකුත් ආවා. දැන් 3 දෙනයි. මේ 3 දෙනා සතුටින් පරණ දේවල් කතා කර හිටියත් 4 වෙනි යාළුවා විකාස ආවේ නැහැ. යාළුවෝ හිතුවේ විකාස් දැන් ලොකු සල්ලිකාරයෙක් වලා අපිව අමතක කරලා ඇති කියලා. බලාගෙන ඉඳලා බැරිම තැන 3 දෙනාම කෑම කාලා බිල ගෙවන්න ගියා. එතකොට හෝටල් මැනේජර් කියනවා ඔයාලගේ බිල ගෙවලා තියෙන්නේ කියලා. වෙච්ච දේ හිතාගන්න බැරිව හෝටලෙන් එළියට එද්දී තරුණ පෙනුම තියෙන කෙනෙක් වාහනයකින් බැහැලා එවිත් මේ 3 දෙනාගේ කකුල් අල්ලලා වැන්දා. වඳින්න හේතුව අහද්දි තමයි ඇස්වලට කඳුළු වෙන්නේ. ඒ තරුණයා කිව්වා මම විකාස්ගේ පුතා. මගේ තාත්තා මීට මාසෙකට කලින් නැති වුණා. හැබැයි මැරෙන්න කලින් ඔයාලගේ මේ පොරොන්දුව ගැන මට කිව්වා. තාත්තා නැති වුණත් එයාගේ පොරොන්දුව ඉෂ්ට කරන්න හෝටලේ බිල ගෙවන්න කියලා මට කිව්වා. ඒක අහපු යාළුවෝ 3 දෙනාම අනන්න ගත්තා. එයාලට හිතුණා ඇයි අපි මේ හම්බ වෙන්න අවුරුදු 40ක් බලන් හිටියේ? ඇයි අපිට දවස් 40කින් හම්බ වෙන්න බැරි වුණේ කියලා. කතාවේ වැදගත්ම දේ මේකයි. ජීවිතය කියන්නේ හරිම කෙටි දෙයක්. ඒ නිසා ඔයාගේ ආදරණීය අයව යාළුවන්ව හම්බ වෙන්න කාලේ එනකන් ඉන්න එපා. අද මෙයාලට කතා කරන්න පුළුවන් වෙලාවට හම්බ වෙන්න. මොකද හෙට දවස කාටවත් විශ්වාස නැහැ.